කෝපි බිව්වහම මේ කෝපි කෝප්පේ බිම වැටලා බිම වැටුනහම ඇන්ටි මැටර් හැදිලා ඇන්ටි මැටර් එක කන්ටැක්ට් වෙලා නියුක්ලියර් එක්ස්ප්ලෝෂන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. මේ ඵලයන් බං යන්න. ඔව් බං සමහර වෙලාවට මැඩම්ලා මට ආයාචනය කරලා ඉල්ලීම් කරනවා මම ඉඳගෙන ඉන්නම් තමුන් ඇවිල්ලා උගන්නනවද කියලා. good morning teacher. සර් දැන් ඉන්ටර්වල් එක යන වෙලාවනේ. මේ වෙලාවට කියන්නේ good afternoon කියලා. ඔව් ඉතින් මම ඉතින් good morning කියලා අදහස් කරේ good afternoon කියන එක තමයි. අනේ බොරුණු කිය යන්න සර්. සර්ට ඉංග්‍රීසි බෑනේ. වනලතා මිස් මම ඔහොම ගියොත් නම් 10 වසරේ පන්තියයි 11 වසරේ පන්තියයි පන්ති දෙකම තමුන්ට බාර දෙනවා හරියද? අනේ සර් මං පොඩි විහිළුවන්නේ කරේ. අයියෝ ඕක මොකක්ද? සර් ඕවා වැඩි ගණන් ගන්න එපා. සර්ට විහිළුවක්වත් තේරෙන්නේ නැහැ. එහෙනම් අවුලක් නැහැ. අද ඔයාට පොඩි වැඩක් තියෙනවා. සර් කියන ඕනම වැඩක් මට කරන්න බෑ. සර් කියන්නකෝ බලන්න වැඩේ. අද ඉන්ටර්වල් එකෙන් පස්සේ වනලතා මිස් 2 වසරේ පන්තියයි 6 වසරේ පන්තියයි බලා ගන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. අයියෝ සර් ඕක මොකද්ද? මම 2 වසරේ පන්තියයි 7 වසරේ පන්තියයි එක හැට තනි කඳුලක් ඇඬෙන විදිහට බලා ගන්න. අනේ මේ වනලතා මිස් මං ඉස්සරහා chat GPT උපමානන් දාන්න එන්න එපා. දැන් වහාම ගිහිල්ලා මේ වැඩ ටික පටන් ගන්නකො. බෙල් එකක් ගැහුවනේ. දැයි සර් එහෙනම් මං යනවා. හොඳයි. සර් මං එහෙනම් යන්න නේද? යන්න මං දැන් කිව්වේ යන්න කියලානේ. එහෙනම් සර් මං ගියාට ප්‍රශ්නයක් නැහැ නේ. මගුලක් කතා කරන්නේ නැතුව වහාම යනවකෝ. සර් එහෙනම් මං යන්න. ඒ වුණාට සර් මගේ කෝපි එක තාම හම්බුන්නේ නැහැ. ඉතින් වන්නලතා මිස් ඕක කෝපිය කෝණේ කියලා කිව්වනම් මම දෙනවනේ. මහලුකොට යන්නම් යන්නද එපාද එහෙම කියලා අහන්න ඕනේ නෑනේ. කෝ එහෙනම් දෙන්නකෝ සර් කෝපි එක. මේ තියෙන්නේ බනිස් ගෙඩියන්නේ කෝපි එක නෙමෙයිනේ. කෝපි බිව්වහම මිනිස්සු මැරෙන්න පුළුවන්. ඒකයි කෝපි දුන්නේ නැත්තේ. ඒ කොහොමද සර් කෝපි වලින් මිනිස්සු මැරෙන්නේ? කෝපි බිව්වහම මේ කෝපි කෝප්පේ බිම වැටලා බිම වැටුනහම ඇන්ටි මැටර් හැදිලා ඇන්ටි මැටර් එක කන්ටැක්ට් වෙලා නියුක්ලියර් එක්ස්ප්ලෝෂන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. හරි සර් එහෙනම් මං යන්නම්. ඒ කෝබම් මේ බෝලේ නෑනේ බං. හොයපන් බෝලේ ඇති රුපියල් 300ක් දීලා ගත්තේ. මගේ දාර්ශනික මොලේට වැටහෙනවා ඔය බෝලේ හම්බෙන්නේ නෑ කියලා. හොඳයි. උඹලා නෙමෙයි මගේ දාර්ශනික මොලේට වැටුණා මේ බෝලේ හම්බුන්නේ නෑ කියලා. අනේ උඹට වඩා නම් මට දාර්ශනික මොලයක් තියෙනවා. මගේ ගණන් වල ලකුණු 75යිනේ. උඹේ 23යිනේ. යකෝ මම ගණන් වලට ලකුණු 23ක් ගත්තේ අනිත් අයට අවස්ථාව දෙන්න ඕනේ හින්දා. අනේ උඹේකට දාන මරිසි අපි නොදන්නවා කියලා හිතන්න එපා. නෑ බං මැඩම්ලත් සමහර වෙලාවට කියලා තියෙනවා. මේ ඵලයන් බං යන්න. ඔව් බං සමහර වෙලාවට මැඩම්ලා මට ආයාචනය කරලා ඉල්ලීම් කරනවා මම ඉඳගෙන ඉන්නම් තමුන් ඇවිල්ලා උගන්නනවද කියලා. අනේ උඹලා දෙන්නගේ හරි සෝක් විහිළු. මට දැන් අන්තිමේදී උනේ බෝලේ නැති වුණ එක විතරයි. හුටා අන්න මැඩම් එනවා. තියපන් ඔය බැට් එක කොහෙන් හරි. ඔන්න එහෙනම් මම බැට් එක විසික් කරනවා. ඔඩේ අකා දැන් ඒකේ කොහෙටද විසික් කරේ? අන්න මැඩම් එනවා. ඉඳගනින් තැන් වලට ගිහිල්ලා. ඇයි බං උඹ ටීචර්නවා කිව්වට තාම ආවේ නැත්තේ? ඒ කොටස ලබන සතියටනේ බං.